සුබ දවසක් ආදරණීය යාළුවනේ. ඔයගලන්ට කලින් දාපු වීඩියෝ වලට අමතරව මේ Google SketchUp ගැන අලුත් වීඩියෝ එකක් තමයි අද මේ කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම Google SketchUp එක ඕන් කරගමු වෙනද වගේම. ස්ටාර්ට් බටන් එක ඕන් කරා. දැන් මම Google SketchUp එක ඕන් කරගත්තා වෙනද වගේම. මේක වෙනද වගේම පොඩ්ඩක් හරි ගස්සගමු අපිට ගැලපෙන විදිහට. වින්ඩෝ වලට ගිහිල්ලා modify modeling pro කියන එකෙන් අපි මේ text කියන unit කියන එක තියෙනවා. text එකට පහලින් තියෙන unit කියලා. units එකේ architecture තමයි select කරලා තියෙන්නේ. අපි ඒක decimal වලට ගමු. අරගෙන මෙතන meters වලට හරවගමු. මේ දශම ස්ථාන දෙකකට හදාගමු. හදාගෙන ඊට පස්සේ මම ටූල් බාර් එකක් ගත්ත. මෙන්න මේක තියෙන්නේ මෙන්න ටූල් බාර් වල තියෙනවා. හරි modify tool එක. මෙන්න මේ ටූල් බාර් එකේ තියෙන modify tool එක අපි ගමු පොඩ්ඩක් අරගෙන ඒක පාවිච්චි කරන විදියක් මම දැන් කියලා දෙන්න යන්නේ. modify tool එක පාවිච්චි කරන්න කොහොමද කියලා. ඒ වගේම තමයි තව මේකේ තියෙනවා මෙතන වලට මම කියලා දුන්නේ නැති rotate කියන tool එකකුත් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයගලන්ට කියලා දෙන්නම් මේකේ තියෙන rotate කියන tool එකෙන් පොඩ්ඩක් මොකක් හරි කරලා කියලා දෙන්නම්. මේ වගේ rectangle එකක් ගමු අපි ඉස්සෙල්ලා. නිකන් අඳිනු rectangle එකක්. මේ rectangle එකේ අපි උසකුත් හදමුකෝ. උසකුත් හදුවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ rotate කියන rule එක පාවිච්චි කරලා මේක පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේන්නේ මේ rotate කියන tool එක කිට්ටුවට ගෙනකොට වෙනස් වෙනවා. මේ අපිට එක එක නිර්මාණ කරද්දී මේ වගේ එක එක දේවල් වෙනස් කරන්න උවමනා වෙනවා. මේ ක්ලික් කරලා පොඩ්ඩක් වම වෙනස් කරන්න බලන්න. ටින්ගින් වෙනස් කරලා බලන්න මේ අපි ඇඳපු ඒ ඩිසයින් කරපු එක වෙනස් වෙන හැටි. දැන් බලන්න වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපිට ඕන විදිහට මේවා එක එක තැන් වල තියලා එක එක විදිහට වෙනස් කරගෙන හැකියාව හැඩතල අපිට එක එක විදිහට හැඩතල අවශ්‍ය වෙන වෙලාවට මේ rotate කියන tool එක පාවිච්චි කරලා අපේ තියෙන ඕනම ඩිසයින් එකක් එක විදිහට rotate කරලා එක එක විදිහට හැඩවලට වෙනස් කරගෙන හැකියාව පවතිනවා. අපි නිකන් ගමු circle එක අරගෙන circle එකම තේරුම් ගන්න මේ push pull tool එක පාවිච්චි කරලා ඒකත් උස්සමු ගන්න කමක් දෙන්න. ඒකටත් මේ වගේම මෙන්න මේ rotate කියන බටන් එක පාවිච්චි කරලා බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. දෙපළක් ක්ලික් කරා. ඊට පස්සේ ඒකට මේක පොඩ්ඩක් හරවලා බලන්න වෙනස් වෙන හැටි. rotate කියන tool එකේ එක එක විදිහට වෙනස් කරගෙන හැකියාවක් තියෙන උගලන්ට. දැන් අපිට හැඩතල නිර්මාණය කරද්දී විවිධ විදිහේ හැඩතල වෙනවා. ඒකට තමයි මේව පාවිච්චි කරන්නේ. මේ අපි ඇඳගත්ත සිලින්ඩරයක් ඔය එකක් ඇඳේ. ඊට පස්සේ ඒක දැන් වෙනස් වුණා. එක එක විදිහට අපිට මේ හැඩතල හදාගන්නේදී අවශ්‍ය වෙනවා මේ වගේ දේවල් කරන්න. ඒක තමයි දැන් ඔයගලන්ට තව ටූල් එකක් ගැන කියලා දෙන්න යන්නේ. ඒක පාවිච්චි කරද්දී මුලින්ම අපි මේ හදපු දෙක අයින් කරගන්නකො.
ඩිලීට් කරගත්තා. කෝඩ් එකේ තියෙන ඩිලීට් කරා. ඩිලීට් කරා. අපි ගමු මේ වගේ සර්කල් එකක් ගමු. සර්කල් එකක් ගමු. මීටර් අපිට අරය මීටර් 2ක් වගේ වෙන සර්කල් එකක් ගමුකෝ. මීටර් 2ක් අරය ගත්තා මීටර් 4ක් පළලයිනේ. මීටර් 2ක් අපි 2ක් ගහලා එන්ටර් කරමු. මීටර් 2ක අරයක් තියෙන එක. ඉතින් අපි ඒක ටික ලූප් කරගමු ලං කරගමු පේන්නේ. හරිනේ. මීටර් 2ක අරයක් තියෙන එකක් තමයි අපි ගත්තේ. ඊට පස්සේ ආයෙත් මේ සෙන්ටර් ලයින් එක පෙන්නනවානේ. මේ සෙන්ටර් ලයින් එක ක්ලික් කරලා අපි තව ගමු මීටර් 2.5ක වගේ 0.25ක 0.25ක මීටර අරයක් තියෙන ඒක තුන අපි ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් අයින් වෙලා මේ පුෂ් පුල් ටූල් එක පාවිච්චි කරලා මේ අපි ඇතුලෙන් දාගත්ත එක උඩට උස්සමු. ඒක අපි උස්සමු මීටර් 2ක් වගේ. මීටර් 2ක් ටයිප් කරා එන්ටර් කරා. මීටර් 2ක් ඉස්සුවාද. ඊට පස්සේ අපි ඊගාට ආයෙත් මේකේ මේ අපි යට ලොකුවට ගත්ත එක තියෙනවා මීටර් 2කට ගත්ත එක. ඒක අපි ගමු. ඒක පොඩ්ඩක් උස්සමු අපි මීටර් 0.5ක් වගේ සෙට් වෙන්න. මීටර් 0.5 උසක් වෙන විදිහට අනේකත් හදාගත්තා. රයිට්. ඊට පස්සේ අපිට මේකේ මෙතන උඩ කොන සිලෙක්ට් කරගමු අපි. මේක මෙතන කයින්ලා හරව ගමු ටිකක් හොඳට අපිට පේන්න. දැන් අපිට පේනවනේ හොඳට. හරව ගත්තාම උඩ පැත්ත. දැන් අපිට පුළුවන් මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ ටූල් එක. මේක කියන්නේ ස්කේල් කියලා ටූල් එකක් තියෙනවා. අපි ස්කේල් කියන ටූල් එක ක්ලික් කරනවා. මෙන්න පොඩි රවුම ඇතුලේ ක්ලික් කරගන්නවා. ක්ලික් කරාම අපිට මේ කොටු කොටු වැටලා තියෙන පේනවනේ. දැන් මේ කොටු කොටු වැටිච්ච එකේ අපි මේ මුල්ලට මුල් අහුවෙන කොටු දෙකකින් අපි මේක ඇදලා ලං කරගමු. එහෙනම් කාම හරියට යන විදිහට අපි ඒක මුල්ලට මුල් ඇදලා ලං කරගත්ත ගමන් උඩ කොන පොඩි යට කොන ලොකුයි ඒ විදිහට තමයි හදලා තියෙනවා. රයිට්. අපි ඒක ඇඳගත්තා. ඊට පස්සේ මේ ස්කේල් කියන එකෙන් අයින් වෙලා දැන් අපිට පේනවනේ මේක උඩට අපි ගේමු. මම අර කලින් පෙන්වනා වගේ මේ ඩ්‍රෝ වල තියෙන පොලිගන් එක අරන් යමු. පොලිගන් එක අරන් ඇවිල්ලා මේක ටික ලොකු කරගෙන මේකේ තියෙන මෙන්න මෙතන සෙන්ටර් එක අපි හොයාගමු. සෙන්ටර් එක පොඩ්ඩක් හිටම හිටගෙන ඒකට අහුවේ අපිට සෙන්ටර් මාක් එක. මෙන්න අහුණා. සෙන්ටර් මාක් එක අහුණා. හරි. අන්න හරි. මිඩ් පොයින්ට් එක මෙන්න මෙතන සෙන්ටර් එක. ඒ සෙන්ටර් එක ක්ලික් කරලා අපි මේ වගේ පොලිගන් එක ක්ලික් කරගමු. ඊට පස්සේ ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්න මේ ඔෆ්සෙට් ටූල් එක තියෙනවා. මෙන්න ඔෆ්සෙට් ටූල් එකෙන් මේ පොලිගන් එක ලොක් කරගමු අපි. අපි මේ පොලිගන් එක ලොක් කරගමු
මීටර 2ක් වගේ දිර බලන්න. මීටර 2ක් දිර බලන්න කොහොමද ඒ ප්‍රමාණය කියලා. හරි. අපිට හොඳ ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මීටර 2කට දුන්නහම පොලිගන් එක. දැන් ඊට පස්සේ මේ පොලිගන් එකේ හයිට් එක වැඩි කරනවා. ඒකට පාවිච්චි කරනවා අර කලින් කියලා දීපු කලින් වීඩියෝ එකේ කියලා දීපු මේ පුෂ් පුල් ටූල් එක පාවිච්චි කරලා මේකේ ඝනකම වැඩි කරනවා මෙහෙම. මීටර 1.2.5ක් වගේ අපි වැඩි කරගමු. 1.2.5 මීටර. හරි. දැන් අපි ඒක වැඩි කරගත්ත 1.2.5ක් දක්වා. right. ඊට පස්සේ මේක හරව ගන්න. ඉස්සෙල්ලා වගේ හරව ගන්න. දැන් අපිට අලුතෙන් කියලා දීපු තව ටූල් එකක් තමයි නෙමෙයි. අද කියලා දීපු අලුත් ටූල් එක තමයි අනිත් එක ස්කේල් කියන එක. ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා මේක උඩ මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගෙන ඉස්සෙල්ලා කියලා දුන්නා වගේම මේක නෙමෙයි මුල්ල තියෙන මුල්ලක් අල්ලලා මෙහෙම කෙටි කරගන්න. හරිද? මේක මුල්ලක් ගන්නවා. අල්ලගෙන මෙහෙම යම් මට්ටමකට කෙටි කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ මුල්ලත් අල්ලගෙන මෙහාට ඩ්‍රැග් කරගෙන විදියට කෙටි වෙන්න. දෙපැත්ත බැලන්ස් වෙන විදියට බල එහෙම ඩ්‍රැග් කරගන්න. දැන් හොඳ මට්ටමක තියෙනවා වගේ පේනවා. බලමු අපි ඩ්‍රැග් කරගත්ත එක මේක ටූලෙන් අයින් කරලා නැත්නම් හොඳ මට්ටමක තියෙනවානේ. right. ඊට පස්සේ මෙහෙම දාපොඩ හරවලා මේ පහළ පැත්තෙම පුෂ් පුල් ටූල් එක පාවිච්චි කරලා ඒකත් තමයි පොඩ්ඩක් ගම පහළට දශම 1යි පහළට ගමු. 0.1.5ක් වගේ දැනගත්තා. එහෙනම් යට තියෙන එකේ අපි මේ යටින්ම තියෙන රවුම තියෙන ඒ රවුමන ඒක ඇන්සර් කරලාගෙන ඔෆ්සෙට් පාර දාගමු. මේකෙන් බාරිය මෙහෙම එඩිට් ඔෆ්සෙට් පාර දාගමු 0.5ක් වගේ 0.5 ගහන්න කරගත්තා. ඊට පස්සේ ඒකත් අපි පුෂ් පුල් ටූල් එක පාවිච්චි කරලා මෙහෙම පහතට ගමු 0.2ක් වගේ 0.2. right. දැන් යන්න නිර්මාණය කරන්න දැන් ඔයගොල්ලන්ට නිර්මාණ කරද්දී මේ විදිහට මේක ටික ටික කරලා පුරුදු වෙනකොට ලස්සන ලොකු නිර්මාණ කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන්ට පොඩියට මේ වගේ පොඩි පොඩි නිර්මාණ කරලා පුරුදු වෙනවා. ඊට මෙතන මේ උඩම තියෙන තැන අපි ඒක චුට්ටක් උස්සමු. චුට්ටක් උස්සමු. දැන් හරි. දැන් මේකට වර්ණ ටික මේක තව ඇතුළත වෙනස් කර ගන්න ඕන. මේක ඇතුළ පැත්තට මෙහෙම ඇවිල්ලා මේ ඇතුළ පැත්ත ඔෆ්සෙට් ටූල් එක පාවිච්චි කරලා මේ ඇතුළේ ධාරය ඇතුළට ඔෆ්සෙට් කරමු. මිලිමීටර 0.1ක් වගේ දාගත්තාම ඇති වෙයි.
0.1 ඔෆ්සෙට් කරමු. අන්න හරි. ඊට පස්සේ අපි මේ පුෂ් පුල් ටූල් එක පාවිච්චි කරලා මේක අපව උඩට තල්ලු කරමු. 1.1 වගේ තල්ලු කරමු. දශම එකක් උඩට තල්ලු කරනවා. දැන් ඒකත් හරි. ඊට පස්සේ හැරෙවුවා. දැන් මේකට කලර් එකක් ඉන්සර්ට් කරමු. පල්ලෙහා තියෙනවා අපිට දැන් අපි මේ කලර් එක සිලෙක්ට් කරාම මේකේ තියෙනවා සිලෙක්ට් කියන එකේ තියෙනවා මේ ටයිල් කියලා බටන් එක වැටලා දෙන මේකේ තියෙනවා කීපයක්ම තියෙනවා සිලෙක්ට් කරගන්න ඕන අය අපි ටයිල් කියන එක සිලෙක්ට් කරනවා. ටයිල් කියන එක බලමු ටයිල් එකක් දාලා මේ පහළ කැලලට මේ ටයිල් එක සිලෙක්ට් කරමු. සිලෙක්ට් කරන එක ගන්න බලන්න. ඒක හොඳයි නේ. ඒක හොඳයි. ඊට පස්සේ මේ ටයිල් එක සිලෙක්ට් කරලා පහළ කරගන්න. එකක් වෙනමයි. ඊට පස්සේ මේක හරවමු ටික. හරවලා මේකට දාමු මේ කළු පාට ටයිල් එකෙන් ලේයර්. කළු පාට ටයිල් එකෙන් මේ යට ලේයර් දෙක දාමු. ඒකට මේකට. right. ඊට පස්සේ අපි මේ උඩ ඒවට ගේමු මේකේ තියෙන උඩ රූපින් එක ගන්න. රූපින් එකට ගේමු අපි මේකේ තියෙනවා මෙන්න රූපින් කියලා බටන් එකක්. ඒක සිලෙක්ට් කරාම අපිට ගන්න පුළුවන් ඒකේ තියෙන විවිධ හැඩ කලර් තියෙනවා. අපි මෙන්න මේක සිලෙක්ට් කරලා බලමු කොහොමද කියලා. දාලා බලමු. ඒක ලස්සනයි. ජලපෙන. අපි ඒක සිලෙක්ට් කරමු මේ ටිකට. right. ඊට පස්සේ මේක සයිඩ් එකටත් ඕන අපි මෙතන කලර්ස් කියන එකට ගිහිල්ලා මේක තියෙනවා කලර්ස් කියලා එකක්. කලර්ස් කියන එකට යන්න. කලර්ස් කියන එකට ගිහලා අපි මුදුනට රෙඩ් එකක් ඇප්ලයි කරලා බලමු. මුදුනට ලස්සනයි. රෙඩ් එක ඇප්ලයි කරලා right. මේ වටේට කලර් එකක් ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් වෙන මොනවා හරි තහඩුවක් වගේ මොනවා හරි මේ ෂීට් එකක් විදිහට ඇඩ් කරන්න පුළුවන්. අපි කලර් එකක් දාමු. උඩට දාපු කලර් එකක් පාවිච්චි කරමුකෝ. වටේට රෙඩ් කලර් එක. මේ විදිහට වටේට කරකවලා අපි රෙඩ් කලර් එකක් දාගත්තා. දැන් රෙඩ් කලර් එක දාගෙන තියෙනවා. right. දැන් පිටින් අතුල් පැත්තකට කලර් එකක් දා ගන්න ඕනේ. අතුල් පැත්තට දාමු වෙන කලර් එකක් නේ. ලා පාටක් තියෙන එකක් දාමු. yellow දාමු. ඒක පාටක් අවුලක් නැහැ. තොල පාටක් දාමු. ඒක ලා පාටක් දාමු. මේක වටේම රෙඩ් එකෙන්ම දාමු. ඒක ලස්සන තියෙයි. මේ වගේ ඔයාලා කැමති පාටක් කැමති දේ දාලා මේක පුරුදු වෙන්න මේ කියලා දෙන්නේ මේ ටූල් පාවිච්චි කරලා
මොනවා හරි නිර්මාණයක් කරනකොට ඒක පාවිච්චි කරන විදිය පහසුවෙන් කරගන්න මේ කියලා දෙන්නේ. ඔයගොල්ලෝ ඒව බලලා මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වෙයි. අනාගතේට මේවා හරි වටිනවා. පුරුදු වුණාට පස්සේ ඔයාලා ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්කම වෙයි. අපි ඊට පස්සේ දාමු මේකට නඩ කණුවක් තියෙනවානේ. කණුවට පාවිච්චි කරන වෙන කලර් එක. නිල් පාට එකක් දාලා බලන්න. මම බලන්න බොහොම පහසුවෙන් 3D නිර්මාණයක්. බොහොම පහසුවෙන් 3D නිර්මාණයක් කරගන්න මේ විදිහට ඔයාලට හැකියාව තියෙන මේ ටූල් පාවිච්චි කරගෙන Google SketchUp කියන එක පාවිච්චි කරලා බොහොම ලස්සනට 3D නිර්මාණයක් මම දැන් පුරුදු වෙන පොඩි දෙයක් කරලා පෙන්නනවා. ඔයගොල්ලොත් මේ වගේ පොඩ කරලා බලලා ඉගෙන ගන්න ලස්සන දෙයක් නිර්මාණය කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියට දාන වීඩියෝ ඔයගොල්ලන්ට ඉතර බලා ගන්න පුළුවන්. තව අඩුපාඩු තියෙනවා. තව tools කියන ඒවා හැමදේම දවසින් දවස ඉස්සරහට කියලා දෙනවා. ඔයගොල්ලෝ හැමදාමත් මේවා subscribe කරලා bell එක click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අලුතෙන් පුංචියට තමයි ඉගෙන පුංචි තැන ඉඳන් තමයි ඉහළට යන්න ඕනේ. පොඩි තැන ඉඳන් ඉහළට යන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න අවස්ථාවක් ඔයගොල්ලන් ලැබෙන්නේ. සුබ දවසක්.